අද අපි කතා කරන්න යන්නේ 2016ත් 20ත් අතර ආපු Honda Civic FK6 මාදිලිය ගැන. එතකොට මේ වගේ වාහන මේ වෙද්දි කිලෝමීටර් ලක්ෂයකට වැඩිය දුවලා තියෙනවා. මේකේ ටර්බෝ එකේ ෆෝල්ට් එකක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේක අඳුර ගන්න විදි දෙකක් බේසිකලි තියෙනවා. එකක් තමයි ඔයාගේ ඩෑෂ්බෝඩ් එකේ ඉන්ඩිකේට් කරනවා මේකේ ටර්බෝ එකේ ඉෂුව එකක් තියෙනවා කියලා. දෙවෙනි කාරණාව තමයි ඔයාට පිකප් එකේ ලැග් එකක් එන්න පුළුවන්. එක අමුතු සද්දයක් එන්න පුළුවන්. මේ ෆෝල්ට් එක එන්නේ මේක තියෙන්නේ වෙට් ටයිමින් බෙල් සිස්ටම් එක. කාලයත් එක්ක මේ වගේ ටයිමින් බෙල්ට් එක කඩතොළු වෙනවා. මේ කඩතොළු එන්ජින් එක හරහා ඔයිල් එක සර්කියුලේට් වෙලා තමයි මේ ඉෂුව එක එන්නේ. මේ වෙට් බෙල් සිස්ටම් එක එක්ක ඔයාට ටර්බෝ එක යන එක වළක්වන්න බෑ. නමුත් ඔයාට ටර්බෝ එකේ ලයිෆ් ස්පෑන් එක වැඩි කරගන්න ක්‍රම කීපයක් ෆලෝ කරන්න පුළුවන්. නම්බර් 1 මේ වෙට් බෙල්ට් සිස්ටම් එකට ගැලපෙන එන්ජින් ඔයිල් වර්ගයක් තෝරගන්න පුළුවන් සහ ඔයිල් හරි වෙලාවට මාරු කරන එක වැදගත්. නම්බර් 2 ඔයාගේ ටයිමින් බෙල්ට් එක හරියටම කිලෝමීටර් 60000කින් බලලා මාරු කරන්න අවශ්‍ය නම් මාරු කරන එක. එහෙනම් අපේ අද කාලේ අවසන්. මේ වගේම এডুকেෂනල් වීඩියෝ එකකින් නැවත අපි හම්බ වෙමු.